සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමදෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ grade 5 music theory exam එකේ clef පිළිබඳව. grade 5 මට්ටමේදී ඔයාලට clef හතරක් ගැන ඉගෙන ගන්න තියෙනවා. treble clef, bass clef, alto clef සහ tenor clef. ඔයාලට මතක ඇති මම grade 4 clef පාඩමේදී treble clef, bass clef සහ alto clef පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කරා කියන එක. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ channel එකේ grade 4 clef පිළිබඳව කරපු වීඩියෝ එක බලන්න. අද මම ඔයාලට කියලා දෙන්නම් grade 5 මට්ටමේදී අලුතින් එකතු වුණ tenor clef එක පිළිබඳව. මේකට අපි C clef කියලාත් කියනවා. C clef කියලා කියන්නේ middle C note එක මූලික කරගෙන නිර්මාණය කරලා තියෙන හින්දා. බැසුන්, චෙලෝ සහ ට්‍රොම්බෝන් යන සංගීත භාණ්ඩවල මියුසික් නොටේෂන් ලියන්න භාවිතා කරනවා කියන එක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මේකේ middle C note එක තියෙන්නේ 4th line එකේ කියලා ඔයාලට පේනවා ඇති. tenor clef එක පිළිබඳව ඔයාලා මෙන්න මේ ටික දැනගන්න ඕන. tenor clef එකේ notes, intervals, triads, key signatures ලියන්න සහ හඳුනා ගන්න දැනගන්න ඕන. ඒ වගේම අනිත් clef තුනත් එක්ක notes transpose කරන්නත් දැනගන්න ඕන. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති tenor clef එකේ නිවැරදිව key signatures යොදලා තියෙන ආකාරය. ඒ වගේම දැන් තිරයේ පෙනෙන රූප සටහනත් හොඳින් අධ්‍යයනය කරන්න. transposing කරනකොට ඔයාලා මතක තියාගන්න ඕනම clef එකක middle C note එක මූලික කරගෙන ලියන්න ඕන කියන එක. දැන් මේ ප්‍රශ්නේ හොඳින් අධ්‍යයනය කරන්න. මේ ප්‍රශ්නේදී ඔයාලට කරන්න තියෙන්නේ bass clef එකේ තියෙන පළවෙනි බා එක tenor clef එකේ නිවැරදිව ලියන එක. දැන් ඔයාලට පේනවා ඇති නිවැරදිව ලියලා තියෙන ආකාරය. ඉතින් මේක හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ප්‍රශ්නේදී ඔයාලට කරන්න තියෙන්නේ treble clef එකේ තියෙන පළවෙනි බාස් දෙක tenor clef එකේ ලියන එක. දැන් ඔයාලට පේනවා ඇති නිවැරදිව ලියලා තියෙන ආකාරය. ඉතින් මේකත් හොඳින් අධ්‍යයනය කරන්න. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් නැවත නැවත වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට කියනවා. හොඳයි. අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. සුබ දවසක්.